අද තියෙන්නේ 2019 පෙබරේ එක පත්‍රයේ පාර්ට් B වල 4 වෙනි ගාන. ජාල රේඛයේ සංඛ්‍යාත බහුවශ්‍රය අනම්නම් ඒ ආශ්‍රිත ගැටලුවක් තමයි මේ 4 වෙනි ගාන දෙන්නේ. මේක අවුරුද්දෙන් අවුරුද්දට මේ එන්න තැන වෙනස් වෙන්න පුළුවන්. එක්ක 4 වෙනි ගානට 5 වෙනි ගානට එන්න පුළුවන් මේ ප්‍රශ්නේ. නැත්නම් 2 වෙනි 3 වෙනි 5 වෙනි ඕන තරම් දෙන්න පුළුවන්. හැම අවුරුද්දෙම වගේ මේ ආශ්‍රිත ගානක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ 2019 නම් ඇවිල්ලා තියෙන්නේ මේ 4 වෙනි ගාන විදියට. එතකොට 4 වෙනි ගානේ කියනවා පන්තියක සිසුන් 40 දෙනෙකු පරීක්ෂණයේදී ලබාගත් ලකුණු ඇසුරෙන් පහත සඳහන් අසම්පූර්ණ සංඛ්‍යාත ව්‍යාප්තිය අදාළ අසම්පූර්ණ ජාල රේඛයක් සකස් කර ඇත. මෙහි 10 20 මගින් 10ට වැඩි හා 10ට වඩා අඩු හෝ සමාන ලකුණු ප්‍රාන්තරයේ දැක්වෙන අතර අනෙක් ප්‍රාන්තරද එපරදීම දැක්වේ. right හරි. එතකොට ඉස්සෙල්ලාම වගුවක් තියෙනවා අපිට. මේ වගුව ඉස්සෙල්ලාම ගන්න ඕනේ. මම වගුවක් විතර ගන්නෑ මේක නිකන් ලියන්නකෝ. නිකන් ලියන්න. 10ත් 20ත් අතර 6යි. 20ත් 40ත් අතර ඒක දීලා නැහැ නේ. ඒක දීලා නැහැ. ඊළඟට 40ත් 50ත් අතර දීලා නැහැ. 50ත් 80ත් අතර 15යි කියලා දීලා තියෙනවා. 80ත් 90ත් අතර දීලා නැහැ. හරි. ඊට පස්සේ අපිට එකතුව මෙතන 40යි කියලා දීලා තියෙනවා. මම ලිව්වේ නැහැ මේක මොකද මම ගාන ස්ක්‍රීන් එකේ දාන හින්දා මම ලියන්න උනන් දුන්නේ නැහැ මොකද මේ ගාන ස්ක්‍රීන් එකේ මම දානවනේ. එතකොට මෙතන මේ පැත්තේ තියෙන ලකුණු පරාසය මේ පැත්තේ තියෙන්නේ සිසුන් සංඛ්‍යාව. හරි. එතකොට මේ විදිහේ ජාල රේඛයක් අඳින්නක් තියේ. හරි. මේක 100ට නකා 10 20 30 40 50 60 70 එතකොට මේ පැත්ත ලකුණු මේ පැත්ත මාක් කරලා තියෙනවා 1 ඉඳන් අටන්නේ 2 3 4 5 6 7 8 මේ පැත්තෙන් කියවෙන්නේ සිසුන් සංඛ්‍යාව. සිසුන් සංඛ්‍යාව. හරි. එතකොට අපි රෝමන් ලකන් එක ගහම ඉහත සංඛ්‍යාත වගුව සහ ජාල රේඛය සම්පූර්ණ කරන්න. හරි. මේ වගුවයි ජාල රේඛයයි සම්පූර්ණ කරන්න කියලා තියෙනවා. හරි. මේකේ තියෙනවා තව දත්ත ටිකක් දාලා මම ඒක දාන්න වෙනවා. මම ඒක දාන්න නැහැ. 10ත් 20ත් අතර සිසුන් සංඛ්‍යාව. හරි. හරි. ඔය විදිහට තියෙනවා. ඊළඟට කියනවා රෝමන් ලකන් එකේ ඉහත සංඛ්‍යාත වගුව සහ ජාල රේඛය සම්පූර්ණ කරන්න කියලා. හරි. වගුව සම්පූර්ණ කරන්න මෙවන්න 10ත් 30ත් අතර මෙවන්න 10ත් 30ත් අතර 6යි. 20ත් 40ත් අතර 20ත් 40ත් අතර 4 තියෙන්නේ. හැබැයි මේ වගේ තීරු කීයක් තියෙනවද? තීරු දෙකක් තියෙනවා. තීරු දෙකක් කියන එකෙන් ඇඟ වෙනවා
තියෙන්නේ 4යි මේ වගේ තීරු දෙකක් හින්දා 4 වගේ කීයක් දෙගුණයක්. ඒ කියන්නේ ඇත්තට මෙතන කීයක් තියෙනවද? 8ක් තමයි තියෙන්නේ. මෙතන ඇත්තටම තියෙන්නේ 8ක් නේ. එක කොටසක් කියන්නේ මේ එක මේ කඩේරින් මේ පැත්ත මේ චුට්ට මේ පාට කරන ටික 4යි. ඒ වගේම තවත් කැලලක් තියෙනවා 20ත් 40ත් අතර පරාසය 20ත් 40ත් අතර පරාසය. ඒ හින්දා මේ 4යි මේ 4යි එකතු වුණාම මෙතන සම්පූර්ණ 8ක් කියලා එනවා. ඊළඟට මෙතන 40ත් 50ත් අතර 40ත් 50ත් අතර මෙතන තියෙන අපිට 7ක්. ඊළඟට 80ත් 90ත් අතර 80ත් 90ත් අතර අපිට තියෙන මෙතන ආයෙත් 4ක් කියලා. නම් මෙතන 4ක් කියලා යනවා. ඊළඟට මෙතන 80ත් 90ත් අතර 4ක් කියලා එනවා. හරි. එතකොට වගුව සම්පූර්ණ කරලා ඉවර වෙනවා එතන. වගුව සම්පූර්ණ කරලා ඉවරනාට පස්සේ ජාල රේඛය සම්පූර්ණ කරන්න බෑ. ජාල රේඛය මේ 50ත් 80ත් අතර නෑ. මේ බලන්න 50ත් 80ත් අතර 15ක් තියෙනවා. හැබැයි මේ කෑලි කීයක් තියෙනවද? 1යි 2යි 3යි. මෙතන කීයක් තියෙනවද? 15ක් තියෙනවා. එහෙනම් මේ 15 බෙදෙන්න ඕනේ කීයද? මෙතන කොටස් කීයද? පරාස කීයද? 3ක් තියෙනවා. එතකොට එක් කොටසකට 5 ගන්න එනවා. එහෙනම් මේ සම්පූර්ණ එක මෙන්න මේ මට්ටමින් යනවා. ඊට පස්සේ මේ කඩේලි දාගන්න මේ පරාසයෙන් පරාසයට කඩේලි දාගන්න මේක වැදගත් වෙන ඉස්සරහට ගාන යද්දි. හරි. එතකොට ජාල රේඛය සම්පූර්ණ කරලා ඉවරයි. රෝමන් ලකන් දෙක කියනවා ලකුණු 40ට වඩා වැඩියෙන් ලබාගත් සිසුන් සංඛ්‍යාව මුළු සිසුන් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. හරි. එතකොට මේ බලන්න 40ත් 50ත් මේ 40 පැන්න මෙතනින් 40 පැන්න මේ 40ට මෙහානේ මෙතනින් 40 පැන්නා මෙතනින් පස්සේ තියෙන ලකුණු 40ට වැඩිය ලකුණු ලබාගත් කට්ටිය වෙයි 40 පැන්න කියන්නේ මෙතන එහා තියෙන්නේ 40ට වඩා ලකුණු ලබාගත් කට්ටිය. එතකොට මෙතන සම්පූර්ණ එකතු වෙලා දෙනවා 7යි 15යි 4යි ඔක්කොම එකතුව 26ක් කියලා. මෙතන 26ක් කියලා එනවා. ඒතර අපි රෝමන් ලකන් දෙකේ කියන්නේ ලකුණු 40ට වඩා වැඩියෙන් ලබාගත් සිසුන් සංඛ්‍යාව මුළු සිසුන් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න කියලා. හරි. මුළු සිසුන් සංඛ්‍යාව 40යි. මේ රෝමන් ලකන් දෙක මම හදන්නේ. මුළු සිසුන් සංඛ්‍යාව 40යි. 40න් 26 දෙනෙක් වද 40න් 26 දෙනෙක් 40ට වඩා ලකුණු ලබා ගන්නවා. මේක වැඩි කරනවා. මේක ප්‍රතිශතයක් ලෙස දක්වන්න ඕනේ. හින්දා 100න් වැඩි කරනවා. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. 4ට දෙක ඒවා 2යි. 10ට දෙක ඒවා 5යි. 2ට දෙක ඒවා 1යි. 26ට දෙක ඒවා 13යි. 13 ඒවා 5 65යි. 100ට 65ක ප්‍රතිශතයක් ලකුණු ඒ කියන්නේ සිසුන් 100ට 65ක ප්‍රතිශතයක් ලකුණු 40ට වැඩිය අරන් තියෙනවා. හරි. ඊළඟ රෝමන් ලක්කන් 3 නැත්නම් අපේ අවසාන ගාන විදිහට තියෙන්නේ ජාල රේඛයේ මත සංඛ්‍යාත බහුවශ්‍රය දක්වන්න. හරි මෙතන අපි ජාල රේඛය ඉස්සෙල්ලා රෝමන් ලක්කන් එකට දාලා ජාල රේඛය ඇඳලා ඉවර කරා. රෝමන් ලක්කන් 3 කියනවා ජාල රේඛයේ මත සංඛ්‍යාත බහුවශ්‍රය දක්වන්න කියලා. හරි. සංඛ්‍යාත බහුවශ්‍රය දින්නේ මෙහෙමයි. මේ බිඳුවත් 10ත් අතර පරාසය හරිවද තෝරගෙන ඩොට් එකක් තියලා මෙතනත් හරියට තෝරලා ඩොට් එකක් තියලා එයා මෙහෙම යා කරනවා. ඊළඟට මේ 20 40 අතර පරාසයේ කොටස් දෙකක් තියෙන එකක් 20 30 ඊළඟ එක 30 40. එතකොට මේ පරාසයෙන් පරාසයට ඩොට් දාගන්න ඕනේ මේ මෙහෙම ඩොට් එක මෙහෙම ඩොට් එක. මේ හැම එකකම දාගන්න මෙහෙම ඩොට් එක. ඒ බලන්න මේ පරාසය ඇතුළත එක ඩොට් එකක්. මේ පරාසය ඇතුළත තවත් ඩොට් එකක්. මේ පරාසය ඇතුළත මෙන්න තවත් ඩොට් එකක් තිබ්බා. ඒ විදිහට දාගන්න ඕනේ. ඊට පස්සේ මේක අවසන් කරද්දි ඊළඟට තියෙන පරාස දෙක අතර හරියමද ගන්න ඕනේ. ඒ කියන්නේ 90ත් 100ත් අතර 95 මෙතන බිඳුවත් 10ත් අතර 5 ඒ වගේ. ඊට පස්සේ මේවා මේ විදිහට මාක් කරන්න තමයි තියෙන්නේ. යා කරගන්න තියෙන්නේ මේ ඩොට් එක යා කරගන්න. අන්න හරි. හරි. එතකොට රෝමන් ලක්කන් 3ක් ඔන්න ඔය විදිහට ඉවරනවා. හරි එතකොට 2019 අවුරුද්දේ පාර්ට් B පළවෙනි පත්‍රයේ පාර්ට් B වල හතරවෙනි ගණනත් ඔය විදිහට සාකච්ඡා කරලා